සුබ දවසක්. නෙක්ස්ට් වොයිස් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ අස්වසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මගින් මින් ඉදිරියට දීමනා ගෙවීම් සිදු කරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිලිඳු පවුල් සඳහා පමණක් බවයි. 2023 වසරේදී ආරම්භ වූ අස්වසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මේ වන විට ඒ සඳහා වන තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. පසුගිය 2023 වසරේදී කාණ්ඩ 4ක් යටතේ 16 ලක්ෂයකට ආසන්න පිරිසකට අස්වසුම දීමනා හිමි විය. කෙසේ වෙතත් 2025 වසරේ අප්‍රේල් මාසයේදී ඉන් සිවුවන කාණ්ඩය වන සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභීන් 3,15,000කට ගෙවීම් නතර කිරීමට පියවර ගැනුණි. ඉමින්ම අස්වසුම යෝජනා ක්‍රමයේ තෙවන කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 4,25,000කට මේ වසරේ ජූනි මාසයේ සිට අස්වසුම දීමනාව නතර කර ඇති බවයිද තවදුරටත් වාර්තා වන්නේ. මෙවැනි නවතම තොරතුරු නෙක්ස්ට් වොයිස් අප හරහා ඔබ වෙත ගෙනීමට අප සූදානම්. තවත් මෙවැනි වැදගත් පුවත් දැන ගැනීමට අප සමග රැඳී සිටින්න.